ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් අපි අදත් සූදානම් වන්නේ ගුණරුව සුවඳ රැගෙන ඔබේ නිවසට ගොඩවදින්න. ඔබ දන්නවා අපි පසුගිය සතියේ වැඩසටහන නිමා කළේ සෝමවීර සේනානායකයන් පිළිබඳව කතා බහ කරමින්. ඒ නිමා කළ ස්ථානයෙන් අපි අද නැවත වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. එහෙමනම් රැඳෙන්න අපිත් එක්ක. ගුණරුව සුවඳ. කොයි එකක් දැන් පුරුදු වෙලා තියෙන්නේ පිනට වැඩ ගන්න. කොයි හැටි වෙතත් ගණන් හිලව කතා කරලා මිසක් කාගවත් වැඩකට බහින්නේ නැහැ දොට්ට. මොකද විජේ පාලෝ මහසෝර තමේම දැක්කා වගේ ගස්වල පෙරලාගෙන දුවන්නේ. තා හොටේ හොම්බ රිවෙට් එනවා. සෙදෝරිස් මාමලා ලීනාවතීට මල පෙරේතෙක් වහිලා. මාමා විජානිට එක්කලා යන්න කිව්වා. මල පෙරේතේ? ඔව්. ඒකගේ මැරිච්ච නැන්දම්මවලු වෙහිලා ඉන්නේ. මං සෑදර නෝනා කියාගෙන කෙස් වලල කඩාගෙන ජවුසන් නටනවා. සෑදර හාමිද ගොයියෝ. ඒ අම්මන්ඩි නම් ඉතින් පන පිටින් ඉන්න කොටත් මල පෙරේත ගානෙම නේන්න. අහල පහල එකෙකුට නූල් පොටක තරම උදව්වක් නොකරන එවුන් මලහම මල පෙරේතයෝ වෙනවා. මේ බොහොමයක් ටෙලිනාට්‍ය අතරේ විශේෂයෙන්ම පළඟුමැණිකේ වැනි ටෙලිනාට්‍ය අපේ මතකයේ අදත් රැඳී තිබෙනවා. ඒ වගේම ඔබේ සිත්ගත් වඩාත්ම සිත්ගත් ටෙලිනාට්‍යයක් තිබෙනවද මේ ඔබ රචනා කළ ටෙලිනාට්‍ය අතරේ? ඇත්තටම මම හැම රචනයකට ඒ ටෙලිනාට්‍ය වගේ ආදරේ. නමුත් මම හිතනවාම ආරම්භය නිසාම නෙමේ අදත් සුවිශේෂත්වයේහි තියෙන්නේ පළඟුමැණිකේ කියලා. ඒ මොකද ඒකට හේතු වෙන්නේ එකක් එහි චරිත පමණක් නෙමේ හොඳ ටෙලිනාට්‍යයක මම විශ්වාස කරනවා ප්‍රධාන කරුණු දෙකක් අන්තර්ගත වෙනවා කියලා. එකක් තමයි එහි මේ අන්තර්ගතය. දෙවෙනි එක තමයි නිමාව. මේක කලා විචාරයේදී සෞන්දර්ය හා සත්‍ය කියලා හිතන් හඳුන්වනවා. මේ දෙක ගැබ්බුණු ටෙලිනාට්‍යයක් හැටියට මම පළඟුමැණිකේ අගය කරනවා. අනිත් එක පළඟුමැණිකේ සාමාන්‍ය ජනතාව අතරටත් උගත් වියත් පිරිස අතරටත් සමීප වුණා. ඒක මේ මාධ්‍ය ජනප්‍රිය කරගන්න ටෙලිනාට්‍ය කලාව ජනප්‍රිය වීමටත් බොහෝ දුරට බලපෑවා. පළඟුමැණිකේ විශේෂතා කීපයක් තියෙනවා. මම කියන්නේ තාක්ෂණයේ පැත්තේ රූපරාමු පැත්ත. ඒ රූපරාමු වල දැන් එක සංකේත භාවිතය තදින් කළා. ඒ සංකේත මම එක නිදර්ශනයක් කියන්නම්. පළඟුමැණිකේ ඒ කියන්නේ මැණිකේ අත්තනායක පන්සලේ පින්කම් පොලට යන්නට කලින් හැඩ වැඩ වෙන අවස්ථාව. ඒ හැඩ වැඩ වෙන්නේ සූරසේන හොරෙන් දීපු යම් යම් දේවල් ඇසුරෙන්. එතකොට එතන රූපරාමුවේ එක පැත්තක බිත්තියේ තියෙන කැලෙන්ඩරේ ඉන්නේ ප්‍රසිද්ධ රූපරාජිනියක් කැලෙන්ඩරේ ඉන්නේ. මූණ බලන කණ්ණාඩිය කැඩිලා කන්නඩි මේසේ ඒක ඇත්තටම කැඩිලා තිබුණ නැහැ. ඒක කැඩුවා ඒ වෙලාවේ. මොකද මෙයාගේ ලෝකේ බිඳිලා කෑලි කෑලි ඉරිතලා යන අවස්ථාව මේ. ඒක අතරිනුත් එයා තමන්ගේ හැඩ වැඩ බලන්නේ. මේක සංකේතයක්. මෙන්න මේ වගේ සංකේත පවා භාවිතා කළා. ඊළඟට දේශීයත්වය සම්බන්ධ කිරීම සඳහා බටහිර සංගීතය වෙනුවට නාමාවලියත් එක්ක ඇහෙන්නේ ඇත්තටම මහසෝන් සමයේමේ කවි ගායනය පසුබිමින් ඇහෙන්නේ. මහසෝන් සමයේමේ කවි කවුරුවක් මේ නාමාවලියකට බද්ධ කරගත්තේ නැහැ. ඒක සීදැස් කුලතිලක කියන මහා සංගීත විශාරදයා එක කතා කරලා ඒ කෙරුණ දේවල්. ඉතින් මෙන්න මේ වගේ සංකේතත් ඇතුළත් එකම පළඟුමැණිකේ එක පැත්තකින් නිදහස් ආර්ථිකයේ ගමකට ගලා ඒම තමයි සංකේතවත් කළේ සූරසේන ඔස්සේ. එතකොට එයින් ඒකට අපේ සංස්කෘතිය ඔරොත්තු දිය යුතු බව ඒක තමයි පන්සලේ පණ්ඩිත හාමුදුරුවෝ මැණික්කාමි ගුරුන් වහන්සේ. ඉතින් මෙහෙම ගැඹුරු ප්‍රශ්නයක් සාකච්ඡා කළේ. ඒක නිසා පළඟුමැණිකේ ටෙලිනාට්‍යයට මම අනෙක් සියලටම වඩා වඩාත්ම ආදරෙයි.
Right? Thanks lot. ජයත් පරාජයක් අපි දන්නේ නැහැ. ඔහේ ඉතින් ඉන්නවා මිස. සූරසේනට නම් ජයයි වගේ. මට නම් ඉතින් කියන්න වෙනසක් නෑ. කොච්චර සල්ලි තිබුණත් මොටද ඉතින්. තාම ඉතින් තනි කඩේක්නේ. ගුණ රුව සුවඳ. ගුණ රුව සුවඳ. ඔබේ ආදරය කියන වචනය භාවිත කළ නිසා මම මේ කතාව වෙනත් ප්‍රවේශයකට ගෙන යන්න සූදානම්. අපි කැමතියි ඔබතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන කතා බහ කරන්න. කොහොමද ඔබේ බිරිඳ මුණ ගැසුනේ? ඔබගේ දූ දරුවන් පිළිබඳව තොරතුරු ප්‍රේක්ෂකයන් දැන කියා ගන්න කැමති ඇති. ඕ දැන් මේ බිරිඳ රූපා එයාගේ ගම තමා මේ බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත පාරේ අපි මේ ඇත්තට මම කිව්වනේ මගේ ගම දුර බැහැර කියලා හිටා. මෙය කිසිම ප්‍රේම සම්බන්ධයක් උඩ වෙච්ච දෙයක් නෙමෙයි. යෝජනාවකින් පරණ ක්‍රමයේ කපුවෙක්ගේ මාර්ගයෙන් සිද්ධ වුණු විවාහයක්. ඒ නිසා ඇත්තම කිව්වොත් මේ ඒ යෝජනාව ස්ථිර වෙලා විවාහය තීන්දුනාට පස්සේ ඉඳන් තමයි ඉතින් ආදරය කියන එක පටන් අරගත්තේ. මේ වගේ පුද්ගලයෙක්ගේ බිරිඳ වීම ගැන ඇත්තටම මට සතුටුයි. ගෙදර දොරේ ප්‍රශ්න වලින්, දරුවන්ගේ ප්‍රශ්න වලින්, අනිත් අයගේ ප්‍රශ්න වලින් හැම දෙයකින්ම එයාට නිදහස් කළා. මම හුඟක් වෙලාවට මේ ප්‍රශ්න වලට මම තනියම මුහුණ දීලා මේ විදිහට තමයි එයාට සහයෝගය දෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට එයා ලියන කියන කටයුතු දිගට මෙයා කරගෙන යනවා. අනික් වැඩවලින් හුඟක් වෙලාවට එයාව නිදහස් කරනවා. ඉතින් අපිට දරුවෝ දෙන්නයි, පුතයි දුවයි. පුතා පරිගණක ඉංජිනේරුවෙක්, දුව ගණකාධිකාරීවරියක් එංගලන්තේ. එයා දැන් එයාගේ දරුවොත් එක්ක එංගලන්තේ තමයි වැඩි කාලය ගත කරන්නේ. එයා විවාහ වෙලා ඉන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් එක්ක. පුතාට ඉන්නවා දුවෙකුයි පුතෙකුයි, මුණුබුරෙකුයි මිනිබිරියෙකුයි අපිට. ඉතින් ඔවුනුත් එක්ක බොහොම සන්තෝෂෙන් මේ ජීවිත කාලය ගත කරනවා. මාධ්‍යවේදියෙක්, ඒ වගේම තිරනාටක කලාව ප්‍රගුණ කළ පුද්ගලෙක්, ඒ වගේම ගත්කතුවරයෙක් විදිහට වගේම විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට මේ අපි වගේ මේ විෂයන්හි නිරත වෙන ශිෂ්‍යයන්ට ඔබ ඉගැන්වීම් කරනවා. ඒ පිළිබඳව අපි කැමති ජනතාවට දැනුම් දෙනවා, සිහිපත් කරනවා. ඔව් මම ජාතික තරුණ සේවා සභාවේ ඒ තරුණ මධ්‍යස්ථානයේ ඉගැන්වුව කාලයක්ම එහි නිස්කෝ වීඩියෝ පාඨමාලාව ආරම්භ කරපු කාලේ ඉඳන්ම තිර රචනය ඇතුළු ඒ අපේ ක්ෂේත්‍රයට සම්බන්ධ කරුණු මට මතකයි. 1996 විතර පුෂ්ප කුමාරත් යෞවනයෙක් හැටියට මේ දැන් අවුරුදු 16කට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඉතින් ඒ යෞවනයන්ට ඉගැන්වීමෙන් මොකද පාසල් විය ඉක්මවලා ආපු ඒ යෞවනයන්ට මේ ශිල්පය ඉගැන්වීමෙන් මම විශාල සතුටක් ලැබුවා. ඒ පිරිස දැන් ඇත්ත වශයෙන්ම සමහරු ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු, සමහරු ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරු, සමහරු ප්‍රසිද්ධ කැමරා ශිල්පියෝ, වේශ නිරූපණ ශිල්පියෝ ආදීන් වශයෙන් ඉන්නවා. ඔවුන් ඒ තලවල ප්‍රමුඛ තැනට දැන් ඇවිත් තියෙනවා. දැන් ඒක නිසා හරීම සන්තෝෂයි ඒක සිහි කරනකොට. ඊට පස්සේ මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකතා sannivedana ඩිප්ලෝමා, පශ්චාත් ඩිප්ලෝමා සහ ශාස්ත්‍රපති MA ඒ උපාධි දක්වලට මේ විෂය ඉගැන්වුවා. ඉතින් ඒ ඉගැන්වීම නිසා මට ලොකු ප්‍රයෝජනයක් අත් වුණා.
මොකද ඒවැනි පන්තියකට විශේෂයෙන් MA පන්තිය වගේ දෙයකට 6 ඩිප්ලෝමා එකට උගන්වන්න මම හුඟා සූදානම් වෙන්න ඕන. ඔබේ නිර්මාණකරණයේදී ඔබ අනේක සම්මානයන්ට ගෞරව බහුමානයන්ට පාත්‍ර වෙලා ඇති. අපි කැමති ඔබේම වචනයෙන් මේ සම්මාන ගරු බහුමාන පිළිබඳව දැන කියා ගන්න. සම්මාන නම් මතකත් නැති තරමට රාශියක් තියෙනවා. ඒ අතරින් විශේෂ කීපයක් හැටිය මේ කියන්න පුළුවන්. ඒ කියන්නේ ආරම්භයේදී මගේ නවකතාවලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා. 1972 හොඳම නවකතාව මවගේ ගීතය, 1977 හොඳම නවකතාව යසෝරාවේ, 1983 හොඳම නවකතාව මැණික් නදිය ගලාපසි, ඊට පස්සේ 2006 හොඳම යෞවන නවකතාව මගේ රජ කාලයේ පුංචි ළමයි. මේ වශයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ගණනාවක් ලැබුණා. ඔය අතර කාලයක් තිබුණා මේ මම පොත් ලිව්වට සම්මාන වලට ඒවා ඉදිරිපත් නොකරපු කාලයක්. මොකද මම මේ සාහිත්‍ය මණ්ඩලයේ හිටියා. සාහිත්‍ය මණ්ඩලයේ ඉන්න කාලේ මගේ පොත් එකක්වත් ඒ හතරමායිමටවත් වැද්ද ගන්න දුන්නේ නැහැ. මොකද සම්මාන තෝරන්න ඉන්න අයනේ අපි. ඒ නිසා ඉතින් අනික් සමහර පොත් ගැන මට කියන්න බෑ. මේ ඊළඟට ඇත්තටම මේ විශේෂ සම්මාන කීපයක් ලැබිලා තියෙනවා. ඒක තමයි එකක් ගිහියෙකුට පිරිනැමෙන උත්තරීතර සම්මානය අස්ගිරි මහානායක හාමුදුරුවන් ප්‍රමුඛ කාරක සංඝ සභාව තීරණය කළා. මට ධර්ම සාහිත්‍ය කලා චූඩාමණී කියන ගෞරව නාමය පිරිනමන්න. ඒක මහනුවර මහ උත්සවයක් පවත්වලා ඒක පිරිනැමුණා. ඊළඟට මේ අපේ මේ සර්වෝදය ජාතික සම්මානය පිරිනැමුවා. ඊළඟට දැන් වසර 2කට විතර වගේ ඉස්සරලා සංස්කෘතික මේ අමාත්‍යාංශයෙන් පවත්වපු රාජ්‍ය ටෙලි සම්මාන උළෙලෙදී යාවජීව මහා සම්මානය කියන සම්මානය පිරිනැමුවා. ඒක ජීවිතේක වතාවයි කරන ලද සේවයටයි ඒක කරන්නේ. රයිගම් ටෙලි සම්මාන උළෙල ආරම්භයේදීම විශේෂ සම්මානයක් ඒ කාලේ පිරිනැමුවා. එතෙක් කරන ලද සේවයට කියලා නැතුව ඒ අවුරුද්දේ තිබිච්ච කිසියම් තිර රචනයකට නෙමෙයි. මේ ඊළඟට සබරගමු පළාතෙන් පිරිනැමුවා සබරගමු මහා කලාකරු කියලට සම්මානයක්. මොකද මගේ උපංගම අයිති වෙන්නේ සබරගමුවට නිසා. ඊළඟට තව මතක් කරන්නත් බැරි තරමට සම්මාන රාශියක් පිරිනමලා තියෙනවා. ගුණ රුව සුවඳ ගුණ රුව සුවඳ පොඩි උන්ගෙන් බේරිල්ලක් නැහැ සිංහල අවුරුද්දට. රතිඤ්ඤ ඇඳුම් සෙල්ලම් බඩු ඉල්ලලා. පරිම තැන තමයි සුදු ආමිනිගේ මාලේ මගේ මුද්දයි ගස් තිබ්බ. එහෙමනම් අපි ලබන සුමානේ ඊළඟ පතනෙත් වැඩ පටන් ගමු නේද? මම අනිත් තුන් දෙනාට කිව්වා. මම මේ ධනපාල මහත්තයාට කාරණාවක් කියන්නයි හිටියේ. අපි අර කියන්න හිටපු කාරණාව. ඕක කිව්වට ධනපාල මහත්තයා මනාප වෙන එකක් නෑ. ඔබ ඕනේ තැනක ගිහලා සින්දු කියපන්. මෙතන විතර කියන්න එපා. ඒක හරි කතාවක් නේ. අපිට ඕනේ නැති ශාස්ත්‍රයක් නැහැ. අපිට ඕනේ සින්දු. නේ? නැත්තම්? අනේ අක්කා මට ඉසිසිලාම සින්දු කියන්න කිව්වේ මේ ලාලා මිලානේ. ඉතින් මං කියලාම එන්න. අපි කැමති දැනගන්න ඔබේ ජීවිතේත් නිර්මාණකරණයේදීත් ඔබේ පෞද්ගලික ජීවිතේත් ආපසු හැරී බලද්දී ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ කියලා. මම ඇත්තටම ඉතාමත්ම තෘප්තියෙන් තමයි මම සිටින්නේ. මම මගේ ජීවිතය ගැනත් මගේ වෘත්තීන් ගැනත් මේ ආදිය. මොකද මම එහෙම කියන්නේ මම කුඩා කාලයේ සිටම
මම ආසා කළා ලේඛන කලාව. ලේඛකෝසායතනයේ පුවත්පත් කලාවේදියෙකු හැටියට ඉන්නකොටත් කළේ එකම දේ ලේඛනයමයි. ඒ කාලේ මට අවශ්‍ය වුණා ස්වාධීනව වෘත්තීය ලේඛකයෙක් වෙන්න කිසිම ආයතනයක නැතුව. ඊට පස්සේ මම තනියම අනික ලේඛන කලාවට ඒ ගමන් හැබැයි මට සිද්ධ වුණා ආරාධනා ලැබිලා යම් යම් සේවාවන් කරන්න ආයතනවල. නමුත් මම ප්‍රධාන කොට සැලකුවේ ලේඛන කලාව. තව ආයතනවල එහෙම හිටියා විශ්වවිද්‍යාලවල ඉගෙනුවා. ඒවා ඇත්තටම ආරාධනා නිසා කරනු දේවල්. ඉතින් ඒක නිසා මං හරි තෘප්තිමත් මගේ ජීවිතය ගැන බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙනවා. අපේ ජීවිතය පෞල් ජීවිතය ඉතාම වාසනාවන්තයි. දරුවෝ ඉතාමත් සාර්ථක අධ්‍යාපනය ලැබලා සාර්ථක රැකියාවල නිරත වෙනවා. ඉංජිනේරුවෙක් සහ ගණකාධිකාරීවරියක් දරුවෝ දෙන්න. එතකොට ඔවුන්ටත් දරු මුණුබුරොත් බලාගෙන සන්තෝෂයෙන් ඉන්නවා. ඒත් එක්කම අපි අවසාන වශයෙන් දැනගන්න කැමතියි මේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයන් අතුරෙන් සමහරෙක් සිටිනවා මේ ක්ෂේත්‍රයේ නවකයන්, ඒ වගේම මේ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වීමට සිටින අය. ඔවුන් වෙනුවෙන් අපි ඔබතුමාගෙන් යම් උපදේශයක් අවවාදයක් බලාපොරොත්තු වෙනවා. ඔව්, මේ ලේඛන කලාවේ වේවා වෙනත් ඕනෑම වෘත්තියක වේවා යෙදීමේදී ඉතාමත්ම හෙමින් ගමනක් යන්න ඕන. හෙමින් ගමනක් කියන එකෙන් මම අදහස් කරන්නේ මේ ඈලිමෑලිව අලසව සිඳීම නෙමෙයි. හෙමින් ගමන තමයි සියුම්ම අඩි තැබිය හැකි ගමන. මේ කුමන මේ අපේ ක්ෂේත්‍රයේ විශේෂයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ කලා ක්ෂේත්‍රයේ අපිට ඇත්තටම රිටි පනමින් කඩුළු පනමින් අනික් අය පෙරලාගෙන දුවන අය දැකලා තියෙනවා. හැබැයි මගදී හම්බ වෙනවා ඔවුන් වැටිලා. ප්‍රවේශමෙන් අඩිය තිබ්බොත් වැටෙන්නේ නැහැ, වරදින්නේ නැහැ. ඒක නිසා හෙමින් යන්න පුළුවන්. දුර ගමනක් යන්න යා යුත්තේ හෙමින්. මොකද එක සැරේ එක අඩියයි තියන්න පුළුවන් කෙනෙකුට. ඒ එක්කම තමන් ඊට සුදුස්සෙක් වෙන්න ඕන. විශේෂයෙන්ම ආධුනිකයන්ගේ පැත්තෙන් කියන්න තියෙන්නේ. සුදුස්සෙක් වෙන්නේ ඒ නිරතුරුව තමන්ගේ ක්ෂේත්‍රය ප්‍රගුණ කරන්න ඕන. නිරතුරුවම එහි යෙදෙන්න ඕන. දැන් සමහරව ඉන්නවා ලිවීම මට ලියන්න පුළුවන්, මට ලියන්න ආසයි, මට වෙලාව නැහැ. ඒ අමු බොරුවක්. ඒකට වෙලාව හදා ගන්න ඕන. එහෙම ඕනකමක් තියෙනවා නම්. එතකොට අපි තවම කියවන්න ඕන. අපි භාෂාව අධ්‍යයනය කරන්න, නිවැරදි බස හොයා ගන්න ඕන. අලුත් දැන් පහසුකම් වැඩි. ඉස්සර පොතෙන් විතරයි. දැන් අන්තර්ජාලයෙන් පුළුවන්. තව වෙනත් පහසුකම් හරියට තියෙන පරිගණකය ආශ්‍රයෙන්. ඉතින් මේවායින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. අනිත් එක කතා කරනවා නම් කතා කරන විට, ලියනවා නම් ලියන විට, ඒ දේ තුලින් වැඩක් කරනවා නම් වැඩක් කරන විට අනික් අයට දැනෙනවා ඒක බර අතකින් බර හිසකින් කරන වැඩක්ද කියලා. ඒක අනිවාර්යෙන් අනික් පිරිස තේරුම් ගන්නවා. අන්න ඒ නිසා නිරන්තරව ඇත්තටම අර ප්‍රතිභා ව්‍යුත්පත්ති සතත අභ්‍යාස කියලා තුනක් තියෙනවා. ප්‍රතිභාව උත්පත්තියෙන් ගෙන ඒ සඳහා ඇති හැකියාව, දක්ෂතාවය. ව්‍යුත්පත්තිය කියන්නේ තෝරා බැලලා ගැනීමේ ඇති හැකියාව. සතත අභ්‍යාස කියන්නේ තමන් විසින් නිරතුරුව ඒ ප්‍රගුණ කිරීම. මෙන්න මේ කාරණා තුන අලුත් පරපුර කරනවා නම් මං හිතන්නේ කිසියම් සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙයි. සෝමවීර සේනානායකයන් අද දවස වන විට ජීවිතයේ තමන් කළ කී දෑ පිළිබඳව මහත් වූ සොම්නසකින් යුතුව සැහැල්ලුවෙන් කාලය ගත කරනවා. බොහෝ දේ කියවීමෙන් තවදුරටත් තම දැනුම දියුණු කරගනිමින් මෙන්ම තව තවත් නිර්මාණකරණයේ යෙදෙමින් ඔහු තම ජීවිතයේ විඳිමින් සිටිනවා. ලේඛන කලාව, තිර රචනා කලාව තුළ තවදුරටත් නව ඉසව් සොයා යමින් අද සමාජයට උචිත අන්දමේ නව නිර්මාණ බිහි කිරීමට ඔහු තුළ ඇති උනන්දුව සහ කැමැත්ත වත්මන් පරපුරට මහඟු ආදර්ශයක්.
අත්වැලක් සපයනවා. තම කලාභාවිතය තුළ සමාජයට යහපත් දේ තිලින කිරීමෙන් ලද අප්‍රමාණ සතුටින් කල්ගෙවන සෝමවීර සේනානායකයන්ට ගුණරුව සුවඳ සිය ගෞරවනීය සුභාශිංසන එකතු කරන්නේ මහත් වූ අභිමානයකින්. ගුණරුව සුවඳ තුළින් අපි අද ඔබෙන් සමුගන්නයි සූදානම් වන්නේ. අපි අද කතා බහ කළේ සෝමවීර සේනානායකයන් පිළිබඳව. අපි ලබන සතියේත් මෙවන් ගෞරවනීය පුරවැසියෙකුගේ වගතු කරගෙන ඔබ හමු වන්නට සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන්. එතෙක් අපි ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.